Honorable Sajid Premadasa, you have been allocated 6 minutes. ඉදිරිපත් කරන්නට යන ජාතික ප්‍රශ්නය සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයෙකුට උදේ පාන්දර ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ සම්ප්‍රදානුකූල තිබුණු ඒ අවස්ථාව අද වෙනට අහිමි වෙලා තිබෙන නිසා මේ වැය ශීර්ෂය සාකච්ඡාවට භාජනය කරන අවස්ථාවේ මම මේ කාරණාව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මහජන ආරක්ෂාව තහවුරු කරන කුළුණු වලින් එකක් පොලිසිය, අනිත් එක අධිකරණය. අද මේ වෙන විට මේ කුළුණු දෙකම භයානක තර්ජනයකට මුහුණ දීලා තිබෙනවා. අධිකරණ ශාලාවට ඇවිත් සැකකරුවන්ව ඝාතනය කරනවා. අධිකරණය ගැන, විනිසුරුවන් ගැන තියෙන බිය, සැකය, ගෞරවත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා. උසාවි කූඩුවට ඇවිත් විඩි තියනකොට විනිසුරු පුටුවේ ඉන්න විනිසුරුයන්ට ඇතිවන කම්පනය වචන වලින් කියන්නට බෑ. ඉතින් ඇත්ත වශයෙන්ම නැවතත් මේ වගේ දේවල් සිදු නොවේයි කියලා රටටත් ජනතාවටත් විනිසුරුවන්ටත් මේ රජයට ලබා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? මේ මොහොත වෙන විටත් අධිකරණය තුල සිදු වුණු මිනීමැරුම, ඒ ඝාතන සැලැස්ම සැලසුම් කරපු කාන්තාව හොයාගන්නට බැරි වෙලා තිබෙනවා. මේ මොහොත වෙන විට එවකට පොලිස්පති උසාවි නියෝගයෙන් බේරෙන්නට හැංගිලා ඉන්නවා. පොලිසිය අයටවත් බෑ පොලිස්පතිව හොයාගන්න. මේක ලොකු විහිළුවක්. මුළු රටේම මහජන ආරක්ෂාව අවුල් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති ඊයේ දවසේ සිදුවුණු සිදුවීම් පමණක් අපිට සුළු කොට තකන්නට බෑ. මොකක්ද වුණේ? බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයාව අමුවේ ම්ලේච්ඡ ලෙස ඝාතනය කළා. ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ තවත් වෙඩි තැබීම් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ වගේම අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ තරුණයෙකුගේ මලමිනියක් අහුවෙනවා. ඒ වගේම මීගහ කිවුල, තල් දෙන, මූතූර් වැනි බල ප්‍රදේශවල මිනිස් ඝාතන සිද්ධ වෙනවා. ජීවිත අහිමිවීම සිද්ධ වෙනවා. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ අපේ රටේ මහජන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම පහළ මට්ටමකට වැටලා තිබෙනවා. මේ රජය මේකේ වගකීම බාර ගන්නට ඕන. අද වන විට අපේ රටේ තුන්බිය රජවන විශාලා මහනුවරක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක තමයි සත්‍ය කතාව. මහා පාරේ බැහැලා යන්නට බෑ. ප්‍රචණ්ඩත්වය, ම්ලේච්ඡත්වය, මරකම්, විවිධ කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක කරන ත්‍රස්තවාදය මුළු සමාජයම වෙලාගෙන තිබෙනවා. අපි කියන්නේ මේවා මැඩ පවත්වන්නට අපෙන් ටියුෂන් ගන්න කියලා. කාගෙන් හරි ටියුෂන් අරගෙන මේ ඝාතන රැල්ල, මේ ම්ලේච්ඡත්වය, මේ මිනීමරුම් සංස්කෘතිය නතර කරන්නට රජයේ පීවර ගන්නට ඕන. දැන් හිරගෙවල්, බන්ධනාගාර, ඒවයි සේවය කරන නිලධාරීන්ට විශ්‍රාම ගියන් පස්සේ තර්ජන එල්ල වෙනවා නම් කොහොමද ඒ රාජකාරී කරන්නේ? කොහොමද පොලිසියේ ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් රාජකාරී කරන්නේ? එනිසා මේ ම්ලේච්ඡ මිනීමරු සංස්කෘතිය නතර කරන්නට ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ මිනීමරු සංස්කෘතිය ඉවත් කරන්නට, පරාජය කරන්නට
විපක්ෂයක් හැටියට අපේ උපරිම සහයෝගය ලබා දෙන්නට අපි සූදානම්. කොහොමද නීතියාධිපත්‍යයේ රජ වෙනවයි කියන්නේ හිටපු පොලිස්පතිව හොයාගන්න බැරි නම්? අර අධිකරණයේ ප්‍රහාරය සැලසුම් කරපු කාන්තාව තවදුරටත් සොයාගන්නට බැරි නම්? ඒක බරපතල තත්ත්වයක්. ඒ නිසා විශේෂයෙන්ම නීතිය හා සාමය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ ඉදිරිපත් කරන කරුණු කාරණා විහිළුවට ලක් කරන්නේ නැතුව, සමච්චලයට ලක් කරන්නේ නැතුව මේ මිනිස් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. මේ රජය ලබා දෙන විසඳුම උත්තරය වහාම රටටත් මේ සභාවටත් ඉදිරිපත් කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ස්තුතියි.